සුබ දවසක් වෙනුවෙන් අපි අඳගතා ගන්න දෙමෙන් එක. පළවෙනි එකේ signing box signing create කරන්න දී කතා කරා. ඒකේ process එකක් අපි කතා කරා. දැන් අපි අරන්නේ දෙමෙන් එක. මේකේ අපි දෙව එකට කුල් 6ක් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කාර්යයට ෆෝම් එකට ෆෝම් චෙක් කියලා දාලා දෙනවා. ඉන්පුට් එකට චෙක් බොක්ස් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ලේබල් එක දාලා තියෙනවා. එහෙනම් මේ ඔප්ෂන් එක කියලා. ඊට පස්සේ මෙන්න මේ ඊමේල් එකේ PHP එකේ වටිනා කුකී එක සෙට් කරලා තියෙනවා. ෂෙල්කට assign කරලා තියෙන්නේ. ඊපස්සේ if එකක් දාලා මේ තියෙන sign එක email එක user signing in email එක set වෙලා තියෙනවා. email එක set වෙලා නම් label එකට අපි check කරනවා. password එකක් මොලයන්න කුකී එකට set වෙලා තියෙනවද කියලා බලනවා. ඊපස්සේ password එක කුකී එකට equal කරලා දාලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙනවා email එකට මොනවා කරලා තියෙනවා. يعني value එකට display කරලා තියෙන value එකක් දාලා ඊට පස්සේ මේක ඉස්සෙල්ලා කියපු එක ඊට පස්සේ මේක මම හදලා තියන්නේ bootstrap වලින් හදලා තියන්නේ. අපි දැන් backend part එකට කලින් වගේම sign in part එකට එහා පැත්තේ PHP වල design වල පිටවෙනවා. ID එක අරගෙන variable එකට දාලා තියෙනවා. sign in වෙනකොටම sign in එකත් එක්කම සිමෙමි එක check විදියට යනවා. check කියන්නේ check කියන්නේ check කියන්නේ මේක check මේක uncheck. ඊට පස්සේ uncheck HTTP respond කරලා හැඩි කරලා තියෙනවා. sign in process එකට බලන්න වෙන්නේ තියෙන්නේ කියලා. step එකෙන් form එක post පෙන්දට අරගෙන ඉමෙන් මේ අදාළව variable එකට දාලා තියෙනවා. කලින් මේ validation part එක කරලා තියෙනවා. sign එකටයි email එකටයි pass එක. user එකට sign in වෙනකොට email එකයි password එකයි දාලා තියෙනවා. session එකක් විදිහට තමයි අපි ඒක දාලා තියෙන්නේ. session එක යන දෙයට ආයෙත් session එකට reassign කරලා තියෙනවා. if එක මේ box එක check කරනවාද කියලා if එක දාලා journal check වෙලා නම් cookie එකට set කරන්න කියලා email නම් set කරන්න කියනවා. email එක user එකේ email එක variable password එක email එකයි password එක දාලා තියෙනවා. මේක time එක
ටයිම් එක තමයි තියාගන්න කාලයකට. ඒ කියන්නේ මේක හදන් තියෙන්නේ ඊයේ එකට දාලා තියෙන ටයිම් සෝන් එක. මේක එන්න අවුරුද්දකින් ඩිස්ටෝර් වෙන්න තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි එන්ටර් එක ඊමේල් එක පාස්වර්ඩ් එක අන්චෙක් වෙලා නැත්තම් ඩිස්ටෝර් කරලා තියෙනවා. කුකී එකේ සේව් වෙලා තියෙනවා ඩිස්ට්‍රෝයි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඩිස්ට්‍රෝයි වෙලා තියෙනවා. චෙක් බොක්ස් එකේ කෝලේ බාට තමයි මේ තියෙන්නේ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක සෙට් කරලා තියෙනවා. එන්ටර්. ඩිසයින් එක පැත්තෙන් කරලා හදලා තියෙන්නේ සයින් ඉන් නැහැ. සයින් ඉන් වෙලා නැහැනේ. සයින් ඉන් වෙලා නැහැ. data basically database එකේ තමයි අපි දාලා තියෙනවා. අපි නම් බලමු sign in email action එක දාලා cookie එක පේනවා කියලා බලමු. මේ කියන්නේ user එකේ database එක මේකේ තියෙන්නේ පාස්වර්ඩ් එක මෙන්න පාස්වර්ඩ් එක බලමු. පාස්වර්ඩ් එක මම දාලා තියෙනවා. දැන් මම ඔප්ෂන් එක දැම්මා. මෙන්න මේ කුකී එක සෙට් වෙලා කියලා බලන්න. දැන් මම sign in වෙනවා. sign in වුණාම එගන්න කලින් කියපු එකේ process එක පේනවා. okay home.php එක page එකට යනවා. home page එකට යනවා. කුකී එක මේ බැලුවා. කුකී එකේ අපිට සෙට් වෙලා පේනවා. කුකී එඩිටර් එකේ සෙට් වෙලා පේනවා. මේක email password එක set id සෙට් වෙලා තියෙනවා. මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකේ අපි හමු වෙමු.